සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ watch list එකේ removing process එක ගැන. මේ තියෙන අපේ watchlist.php ෆයිල් එක. ඒකෙදී අපි මේ විදිහට php script එකක් දාගෙන ඒක ඇතුලේ if එකක් දාගෙන තිනවා අපේ session එක start කරලා නැත්නම් session එක start කරන්න කියලා. ඊට පස්සේ අපේ connection.php ෆයිල් එක require කරගෙන තියෙනවා. ඊට පස්සේ outcheck.php ෆයිල් එකත් require කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ login කියන එකයි user role කියන variable එකයි user id කියන variable එකයි හදාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට if එකක් දාගෙන user login වෙලා නැත්නම් හරි user role එක බය නෙවෙයි නම් හරි user id එක බිඳුවට වඩා අඩු හෝ සමාන නම් හරි මෙතනදී header එකේ location එක index.php ෆයිල් එකට යන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී exit එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට $q කියලා අපේ database search query එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ database search query එකෙන් ගන්න data ටික items කියලා array එකකට දාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපේ header එක require කරගෙන තියෙනවා. ඊළඟට මේ තියෙන අපේ design එක. ඊළඟට මෙතනදී අපේ javascript code එක හදාගෙන තියෙනවා. ඒ javascript code එකට කලින් අපි if එකක් දාගෙන items count එක බිඳුවට වඩා වැඩි නම් කියලා බලාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ javascript code එකේදී let කියලා දාගෙන items count එකට අපි items count එක මේ විදිහට echo කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට anonymous function එකක් හදාගෙන ඒක ඇතුලේ constants variable එකක් හදාගෙන තියෙනවා grid කියලා. අපේ grid එක not නම් මෙතනදී අපි return කරගෙන තියෙනවා. ඊළඟට අපේ grid එකේ add event listener එකට ඇතුලෙන් අපි දාගෙන තියෙනවා constants variable එකක් btn කියලා. අපේ btn එක not නම් මෙතනදී අපි return කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි prevent default කියලා එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ stop operation කියලා එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී constants variable එකක් හදාගෙන තියෙනවා id කියලා. ඊට පස්සේ අපේ id එක not නම් මෙතනදී return කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී constants variable එකක් හදාගෙන තියෙනවා fd කියලා. ඒකෙදී අපේ new form data එකක් හදාගෙන තියෙනවා. අපේ form data එකට append කරලා තියෙනවා අපේ product id එක. ඊට පස්සේ අපි මේ විදිහට try catch එකක් හදාගෙන තියෙනවා. ඒකෙදී අපි try එක ඇතුලේ constants variable එකක් හදාගෙන තියෙනවා r කියලා. ඒකෙදී අපේ මේ product id එක යවන්න අපි අපේ process file එකේ watchlist process.php ෆයිල් එකට post method එකකින් කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි j කියලා constants variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාගෙන අපේ j කියන එක success සහ j කියන එකේ action එක removed නම් මෙතනදී constants variable එකක් හදාගෙන තියෙනවා card කියලා. ඊට පස්සේ අපේ card එක තියෙනවා නම් card එක remove කරන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ items count එකෙන් එකක් අඩු කරන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ items count එකේ id එක අරගෙන අපේ product ගාන එකට සමාන නම් empty කියලාත් එකට සමාන නැත්නම් s කියලාත් පෙන්වන්න හදාගෙන තියෙන මේ විදිහට skills කියලා. ඊට පස්සේ මෙතනදී if එකක් දාගෙන items count එක බිඳුවට සමාන නම් මෙතනදී අපි constants variable එකක් හදාගෙන තියෙනවා grid section කියලා. ඊට පස්සේ අපි grid section එකේ id එක අරගෙන අපේ empty watchlist කියන එකේ design එක මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ දින අපේ catch එක. ඊට පස්සේ මෙතනදී අපි require කරගෙන තියෙනවා අපේ footer.php ෆයිල් එක. ඊට පස්සේ මේ තියෙන අපේ watchlist process.php ෆයිල් එක. ඉතින් අපි දැන් බලමු අපේ product එක remove වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන අපේ watchlist එකේ design එක මේකට අපි product add කරලා නැහැ. අපි product එකක් add කරගමු. product එකක් මම add කරගන්නවා. මේ විදිහට product add කරගෙන අපි දැන් අපේ watch list එකට ගිහිල්ලා බැලුවාම මේ විදිහට අපේ product ටිකක් add වෙලා තියෙනවා. දැන් අපි product ටික remove කරමු. මේ විදිහට අපේ product එක remove කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ product removing process එක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් දවසක හමු වෙමු.